කුරුල්ලන්ගේ කීචි බීචි නාදය ඇසෙන මේ හිමිදිරි උදෑසනේ ඔබ හමුවන අපි ශ්‍රී සුධර්මානන්ද දහම් පාසලේ සුදම්නද මාධ්‍යේකකයි. සුබ උදෑසනක් දිනක්ෂි. සුබ උදෑසනක් අප්සරා. ඉතින් මොකක්ද දිනක්ෂි අද පළවෙනි විශේෂාංගය? පළවෙනි විශේෂාංගය තමයි අපේ දහම් පාසලේ ඉගෙන ලැබෙන චුටි නංගියෙක් වන ඔහාසිගේ සින්දුව. සුබ දවසක් වේවා ඔබ සියලු දෙනාටම. මා මෙතෙන්ට පැමිණියේ ගීතයක් ඉදිරිපත් කිරීමටයි. නිදුකානනේ යලි වඩිනු මනේ මේ ලෝකේ අලි ගැන සිතා සිත් පුරා අඳුරින් වේලා ඉන්නා මේ අපි ගැන සිතා මියදිලා ගුණදම් මේදා බුදුබණ මතක වෙලා අනුකම්පා වෙලා අපි ගැන යලි සිතා වඩිනු මනවි නිදුකානනේ අපි අසරණ වෙලා කරුණා ගුණයමා නුදවා ගන්න යලි එනු මනේ සරණක් දෙන්න බුදු හිමි යනි බුදු බණ නිසා සැනසුණා දෙව් බබු පවා මුළු මිහිතල කම්පා වුණා මෝහෙන් මුලා වීමෙදා සංසාරයේ තණ්හාවෙන් මනුසපත් වෙලා ඉස්සර වගේ නොවේ බුදු බණ ඇහූ අපේ සිතුවිල්ලක්ම යටපත් වෙලා නිදුක්ඛානනේ යලි වඩිනු මනේ මේ ලෝකේ අලි ගැන සිතා සිත් පුරා අඳුරින් වේලා ඉන්නා මේ අපි ගැන සිතා මියදිලා ගුණදම් මේදා බුදුබණ මතක වෙලා ස්තුති. අප්සරා ඊළඟ තියෙන විශේෂාංගය මොකද්ද? ඊළඟට තියෙන්නේ ජාත්‍යන්තර භාෂාවක් වන ඉංග්‍රීසි බසින් හා සිංහල බසින් ඔබ හමුවට කතාවක් ගෙනීමටයි. ඉතින් කාටද ආරාධනා කරන්නේ? අපි ආරාධනා කරන්නේ මලිසිට හා විහංසාට. ඉතින් මේ ආරාධනය කතාවක් ඉදිරිපත් කිරීමට මලිසි සෞම්‍යයට හා විහංසා නිම්සන්න. සුබ උදෑසනක් වේවා ඔබ සියලු දෙනාට. අද මම මෙතෙන්ට පැමිණියේ අප රටේ ජාතික පක්ෂයා ගැන කතාවක් ඉදිරිපත් කිරීමටයි. වලි කුකුලා කියන්නේ අප රටේ ජාතික පක්ෂයා. එයාට වර්ණවත් පිහාට තියෙනවා. අප රටට ආවේනික පක්ෂියෙක්. උට කහ පාට හොටක් තියෙනවා. රතු පැහැති පාද සහ ඇගිලි තියෙනවා. උගේ ගැහැණු සතා බිත්තර 3ක් 5ක් අතර දමනවා. වල් කුකුලන්ගේ පැටවුන් රුපුරු සහ කළු පැහැති දේහ දරනවා. පණුවන් විවිධ වර්ගයේ එළවලු සහ ඇට වර්ග මොවුන් ආහාරයට ගන්නවා. ස්තුතියි. Good morning everyone. I'm here to do speech about seal and jungle fowl. Our national bird is jungle fowl. It has colorful wings. It is 25 to 30 cm high. It has red legs and fingers. Its beak is yellow color. It has a crest on its head. The endemic bird, some to normal rooster, but jungle fowl is living on the small forest. The female bird lays 3 to 5 eggs at a time. Baby jungle fowls are black brown color. We can see jungle fowl in the paddy field, gardens, some small forest, grassland. It eats seed, fruit, vegetables, worm, insect and leaves. Thank you. දිනක්ෂි ඊළඟට මොකද්ද තියෙන්නේ? ඊළඟට තියෙන්නේ උදිත්ගේ සින්දුව. මේ ආරාධනය උදිත් මල්ලිට. සුබ උදෑසනක් වේවා. මා මෙතන පැමිණියේ ගීතයක් ගායනා කිරීමටයි. රට යන්නම් මලක් කඩන්නම් සාදුට දෙන්නම් දීලා වඳින්නම් පොට්ටික ගන්නම් පාසල් යන්නම් අකුරු ලියන්නම් ජයක් ලබන්නම්. මීළඟට තියෙන්නේ කතාවක් නේද අප්සරා?
ඕඩිනක්ෂි ජාතික වීරයෙක් ගැන කතාවක්. ඉතින් අපි කාටද ආරාධනා කරන්නේ? අපි ආරාධනා කරන්නේ බිනු රංගිට. ඉතින් මේ ආරාධනය බිනු රංගිට. සුබ දවසක් වේවා ඔබ සියලු දෙනාටම. මම මෙතනට පැමිණියේ එස් මහින්ද හිමි ගැන කතාවක් ඉදිරිපත් කිරීමටයි. 1901 දී වෙත් රටේ සීකිම් ප්‍රදේශයේ උපතලත් එස්.කේ. තෂිනම්ගල් වයස අවුරුදු 12 වන විට කොළඹ විද්‍යෝදය පිරිවෙනට ඇතුළත් පාලි සිංහල සංස්කෘත ඉගෙන ගත්තේ මහා බෝධි විද්‍යාලයෙන් ඉංග්‍රීසිද පොල්ගස්තුව ආරාමයෙන් ප්‍රවීණ භාෂාද ඉගෙන ගත්තේය. රත්ගමසිරි චූලසුමන හිමියන්ගේ ශිෂ්‍යයෙකු වශයෙන් දොඩම්දුවේ ශෛල බිම්බාරාමයේ සීකිම් මහින්ද නමින් පැවිද්ද ලබා ගත්තේය. එස් මහින්ද හිමිගේ ගද්‍ය පද්‍ය කෘති 40ක් පමණ ඇත. ලංකාදීප, නිදහසේ මන්ත්‍රය, නිදහසේ දැහැන, දරුණැරවිල්ල ආදී ග්‍රන්ථ ශ්‍රී ලාංකිකයන්ගේ දේශාභිමාන හැඟීම් ජනිත කරවීමට සමර්ථය. කොළඹ යුගයේ ප්‍රවීණ කවියෙකු වූ මෙතුමාගේ ප්‍රථම කෘතිය වූයේ ඕවා මුතුදමය. අවසන් කෘතිය වූයේ ශ්‍රී පාදයයි. ශ්‍රී ලංකාවට මහත් මෙහෙවරක් ඉටු කරමින් වර්ෂ 1985 මාර්තු මාස 14 වන දින අපවත් වූ. අප්සරා ඊළඟට අපි සින්දුවක් අහන්න කාටද ආරාධනා කරන්නේ? අපි සින්දුවක් අහන්න ආරාධනා කරන්නේ දශ්මිටයි ඕෂදීටයි සිත්මිටයි. ඉතින් අපි මේ ආරාධනය ඒගොල්ලෝ තුන්දෙනාට. සුබ උදෑසනක් වේවා ඔබ සියලු දෙනාගෙන්ම. අපි තිදෙනා මෙතන පැමිණියේ ගීතයක් ගායනා කිරීමටයි. ආකාසේ නිල්තරු කැට පියාඹලා මහ පොළවට සේපාලික මල් ගහ උඩ සිලිසෙනවා කදිමරුවට මාල පොටක් පොඩි නංගිට හදා දෙන්න පුළුවනි නූල් පටක් අරන් අතට හෙමින් ගියා ගහගා සරසර ගායි කරේනට ඉගිල්ලුනා නිල්තරු කනා මැදිරියනියායෙත් සමවෙලා එන්න බිමට. මේ අවස්ථාවේ ඇවිත් තියෙන බුද්ධ ශ්‍රාවකයෙක් ගැන කතාවක් අහන්න. හොඳයි ඩිනක්ෂි. එහෙනම් අපි කාටද ආරාධනා කරන්නේ බිම්බිසාර රජතුමා ගැන කතාවක් කරන්න? අපි ආරාධනා කරන්නේ පූජිට. සුබ දවසක් වේවා ඔබ සියලු දෙනාට. මාගේ මාතෘකාව වන්නේ බිම්බිසාර රජතුමා. බිම්බිසාර රජතුමා ඉන්දියාවේ ශ්‍රේෂ්ඨ රජ කෙනෙකි. එතුමා මිත්‍රශීලී පාලකයෙකු, සදැහැති පාලකයෙක් මෙවන කල්යාණ මිත්‍රයෙකි. සුද්ධෝදන රජතුමාගේ පුතෙකු වූ සිදුහත් බෝසතාණන් වහන්සේට උපකාර කළ රජ කෙනෙකි. සදැහැති පාලකයෙක් ලෙස මෙතුමා අපේක්ෂාවන් 5ක් ඉටු කළ බව බුදුරජාණන් වහන්සේට දන්වා සිටියේ. බිම්බිසාර රජතුමාගේ පුතෙකු අජාසත්ත කුමාරයා තම පියාගේ රජකම ලබා ගැනීම සඳහා තම පියා මැරීමට උත්සාහ කළේය. මේ බිම්බිසාර රජතුමා මේ ලොවට ආදර්ශවත් රජ කෙනෙක්. ඩිනක්ෂි අපි ගාතාවක් අහමුද? ඒක හොඳ අදහසක් අප්සරා. එහෙනම් මේ ආරාධනය 7 ශ්‍රේණියේ පවණි නංගිට. සුබ උදෑසනක් වේවා ඔබ සියලු දෙනාටම. මම මෙතෙන්ට පැමිණියේ ගාතාවක් ඉදිරිපත් කිරීමටයි. සමනාමයං මහරාජ ධම්මරාජස්ස ශාවකා තවේච අනුකම්පාය ජම්බුදීපායිතාගත. ස්තුති. උදෑසනක් වේවා ඔබ සියලු දෙනාටම. මා මෙතෙන්ට පැමිණියේ ගාතාවක් ඉදිරිපත් කිරීමටයි. බ්‍රහ්මාති මාතා පිතරෝ උබ්බාචරියාති උච්චරේ ආවුනේයාච පුත්තානං පජාය අනුකම්පකා. එහි තේරුම නම් මව්පියෝ බ්‍රහ්මයෝය මුල් ගුරුවරුන්ය දරුවන්ගේ සත්කාරය ලැබීමට සුදුසිය දරුවන්ට අනුකම්පා කරන්නෝය. ස්තුති. ඩිනක්ෂි අපේ වැඩසටහන අද මෙතනින් නිමා වෙනව නේද? ඔව් අප්සරා. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ අපේ channel එක subscribe කරන්න. ඔයාලා හැමෝටම සම්මා සම්බුදු සරණයි.